ඉඳලාලේ මොනවයි කන්න තියෙන්නේ? මහත්තයා අපේ තියෙන සෝටිස් වර්ග තියෙනවා මහත්තයාට දැන් කන ඒවා ගොඩක් තියෙනවා මහත්තයා. අන්න කිව්වේ බඩටද එහෙම නැත්නම් නිකන් අපි මනසට කැම දෙනවා කියන්නේ. එහෙමද මොනවාද ඒ? උට බලන්න කැවි. මොනවාද තියෙන්නේ? මනසට දෙන්න පුළුවන් මහත්තයා අපිට මේවා. දැන් අපේ රටේ තියෙන බීජ වර්ග තියෙනවා. මේ මොනවද? මහත්තයා මේවා තමයි මේවා දඹල විශේෂයෙන් මේ තියෙන්නේ. මේ දඹල දැන් මේවා අපි වර බඳ වේගෙන යන ඒ කියන්නේ මේ වගේ බීජ විශේෂ තියෙන අවර දඹල ඊට පස්සේ මේ අර මිනේරි වර්ග ඊට පස්සේ දැන් මේවා මේ ඔය ගොඩක් වර්ග තියෙනවා මටත් ඇත්තට බීජ වර්ග බීජ වර්ග දඹල වර්ග ඒ වගේ බීජ වර්ග තියෙනවා ඊට පස්සේ ඔය ඉස්සර අර ඒ ওই දැන් කරනකොට තමයි මේවා අර මේ ආවර දඹල ඊට පස්සේ මේවට නිකන් අර කියනවා නිකන් මේ මොකද්ද මේ බලු පෙට්ටි දඹල කියලා තමයි ඉස්සර මිනිස්සු මේවට කියන්නේ. මෙන්න මේ දඹල වර්ග ඊට පස්සේ මේ වගේ වර්ග ගොඩක් තියෙනවා. ආයි මොනවද තියෙන්නේ? ආයි ඉතින් අපි ළඟ තියෙනවා මුදල් වර්ග තියෙනවා මහත්තයා. කටේ බලන්න පුළුවන් අපි මේක කරලා තියෙන්නේ. ඒ කියන්නේ අර ගාන්ටාවේ තියෙන තුට්ටුවේ ඉඳලා ඒ කාලේ තිබ්බේවා. ඔව් තුට්ටුවේ ඉඳලා VOC රිදි ඒ වගේ කාසි වර්ග හැම එකම වගේ තියෙනවා. පේන පොඩ්ඩක් අඩු ඇති. රුපියලේ කොලේ ඉඳලා දෙකේ කොලේ ඉඳලා හැම කොලයක්ම වගේ තියෙනවා. ඊට පස්සේ පළාත් ටික ලංකාවේ තියෙනවා. ඒ වගේ ගොඩක් කාසි වර්ග තමයි තියෙන්නේ. බණ්ඩාරේ මහත්තයා කාලේ ඒවා. මේවා කොහමද ඔය එකතු කරගත්තේ? මේවා මහත්තයා ඉතින් ඔය මේ කලෙක්ෂන් එක මම පොඩියට තමයි කරේ. පස්සේ ඉතින් ඔය අපේ වැඩිහිටි පරම්පරාව ඇවිල්ලා මේවා දැකලා මේකක් දාන්න කියලා ඒ වගේ ටූරිස්ට්ලා එනවා. එයාලා රටේ සල්ලි දෙනවා. ඒ වගේ තමයි කලෙක්ෂන් එක ටිකක් ලොකුනේ එක එකනා කියනවා. ආයි මොනවද තියෙන්නේ? මහත්තයා මේ තියෙන්නේ අර අපිට මේ කියන්නේ ඉස්සර තිබිච්ච හේල් ලබු කියන જાතිය. මේවා ඇවිල්ලා මේ ලබු නැතුව මේ ෆයිබර් මොකද නෙමෙයි. මේවා තමයි හේල් ලබු කියන්නේ. මේ කට්ට තමයි මහත්තයා ඒ කාලේ මිනිස්සු පැණි වර්ග වතුර ඒවා අරන් යන්නේ මේකේ තමයි. ඒ කියන්නේ බොහොම ඉස්සර මම හිතන්නේ ඔය 80 ගණන් වලටත් එහා වගේ කාලේ තමයි මේ පාවිච්චි කරන්නේ. ඉතින් මේක තමයි අර වතුර වලට මේ කරන්නේ යටි පැණි අරන් යන්නේ. ඒ වගේ මේක ගොඩක් ගණන් සාමාන්‍ය අඟල් එකමාර විතර වගේ කට්ට ගණන් කමයි. ඔව් දැන් තියෙන මහත්තයා මේ ලබු වගේ. මේවට කියන්නේ දිය ලබු කියලා. මේවා ෆයිබර් නෙමෙයි. මේවා ෆයිබර් නෙමෙයි. මේවා තමයි මේ වගේ ශක්තිමත් භාවය අඩුයි. අරක සාමාන්‍ය වුණ මුලින්ම බිමට කැඩෙන්නේ නැහැ. තරම් ගොඩක් ශක්තිමත්. ඊට පස්සේ ආයි මොනවද? මේව නම් ඉතින් මහත්තයාට මම හිතන්නේ වැදගත් වෙන්නේ නැහැ. මේවා වැදගත් වෙන්නේ නැහැ කියන්නේ මේවා නම් ඉතින් වයර් වර්ග අර හයිට් මම ඉලෙක්ට්‍රික් කෝස් එකක් කරා. ඒකේ වයර් ඉඳලාලේ මොනවද? මොනවයි කන්න තියෙන්නේ? මහත්තයා අපේ තියෙන සෝටිස් වර්ග තියෙනවා මහත්තයාට දැන් කන ඒවා ගොඩක් තියෙනවා මහත්තයා. එහෙමද? අන්න කිව්වේ බඩටද එහෙම නැත්නම් නිකන් අපි මනසට කැම දෙනවා කියන්නේ. එහෙමද මොනවාද ඒ? උට බලන්න කැවි. මොනවාද තියෙන්නේ? මනසට දෙන්න පුළුවන් මහත්තයා අපිට මේවා. දැන් අපේ රටේ තියෙන බීජ වර්ග තියෙනවා. මේ මොනවද? මහත්තයා මේවා තමයි මේවා දඹල විශේෂයෙන් මේ තියෙන්නේ. මේ දඹල දැන් මේවා අපි වර බඳ වේගෙන යන ඒ කියන්නේ මේ වගේ බීජ විශේෂ තියෙන අවර දඹල ඊට පස්සේ මේ අර මිනේරි වර්ග ඊට පස්සේ දැන් මේවා මේ ඔය ගොඩක් වර්ග තියෙනවා මටත් ඇත්තට බීජ වර්ග බීජ වර්ග දඹල වර්ග ඒ වගේ බීජ වර්ග තියෙනවා ඊට පස්සේ ඔය ඉස්සර අර ඒ ওই දැන් කරනකොට තමයි මේවා අර මේ ආවර දඹල ඊට පස්සේ මේවට නිකන් අර කියනවා නිකන් මේ මොකද්ද මේ බලු පෙට්ටි දඹල කියලා තමයි ඉස්සර මිනිස්සු මේවට කියන්නේ. මෙන්න මේ දඹල වර්ග ඊට පස්සේ මේ වගේ වර්ග ගොඩක් තියෙනවා. ආයි මොනවද තියෙන්නේ? ආයි ඉතින් අපි ළඟ තියෙනවා මුදල් වර්ග තියෙනවා මහත්තයා. කටේ බලන්න පුළුවන් අපි මේක කරලා තියෙන්නේ. ඒ කියන්නේ අර ගාන්ටාවේ තියෙන තුට්ටුවේ ඉඳලා ඒ කාලේ තිබ්බේවා. ඔව් තුට්ටුවේ ඉඳලා VOC රිදි ඒ වගේ කාසි වර්ග හැම එකම වගේ තියෙනවා. පේන පොඩ්ඩක් අඩු ඇති. රුපියලේ කොලේ ඉඳලා දෙකේ කොලේ ඉඳලා හැම කොලයක්ම වගේ තියෙනවා. ඊට පස්සේ පළාත් ටික ලංකාවේ තියෙනවා. ඒ වගේ ගොඩක් කාසි වර්ග තමයි තියෙන්නේ. බණ්ඩාරේ මහත්තයා කාලේ ඒවා. මේවා කොහමද ඔය එකතු කරගත්තේ? මේවා මහත්තයා ඉතින් ඔය මේ කලෙක්ෂන් එක මම පොඩියට තමයි කරේ. පස්සේ ඉතින් ඔය අපේ වැඩිහිටි පරම්පරාව ඇවිල්ලා මේවා දැකලා මේකක් දාන්න කියලා ඒ වගේ ටූරිස්ට්ලා එනවා. එයාලා රටේ සල්ලි දෙනවා. ඒ වගේ තමයි කලෙක්ෂන් එක ටිකක් ලොකුනේ
එක එක්කෙනාගේ. ආයි මොනවද තියෙන්නේ? මාත මේ තියෙන්නේ අර අපිට මේ කියන්නේ ඉස්සර තිබිච්ච හේන් ලබු කියන જાතිය. මේවා ඇවිල්ලා මේ ලබු නැතුව මේ ෆයිබර් රොක් මොකද නෙමෙයි. මේවා තමයි හේන් ලබු කියන්නේ. මේ කට්ට තමයි මහත ඒ කාලේ මිනිස්සු පැණි වර්ග වතුර ඒවා අරන් යන්නේ මේකේ තමයි. ඒ කියන්නේ කොහොම ඉස්සර මම හිතන්නේ ඔය 80 ගණන් වලටත් එහා වගේ කාලේ තමයි මේ පාවිච්චි කරන්නේ. ඉතින් මේක තමයි අර වතුර වලට මී කරන්න යටි පැණි අරන් යන්නේ. ඒ වගේ මේක ගොඩාක් ගන්න සාමාන්‍ය අඟල් එකමාර විතර වගේ කට්ට ගන්න කමක්. ඔව් දැන් තියෙන මහත්තයා මේ ලබුවන්නේ. මේවට කියන්නේ දිය ලබු කියලා. මේවා ෆයිබර් නෙමෙයි. මේවා මේ වගේ ශක්තිමත් භාවය අඩුයි. අරකේ සාමාන්‍ය ඔහොම උඩින් නම් බිමට වලට කැඩෙන්නේ නැහැ. ඒ තරම් ගොඩක් ශක්තිමත්. ඊට පස්සේ ආයෙ මොනවද? මේව නම් ඉතින් මහත්තයාට මම හිතන්නේ වැදගත් වෙන්නේ නැහැ. මේවා වැදගත් වෙන්නේ නැහැ කියන්නේ මේව නම් ඉතින් වයර් වර්ග අර හයිට් මම ඉලෙක්ට්‍රික් කෝස් එකක් කරා. ඒකේ වයර් දලාලි මොනවද? මොනවයි කන්න තියෙන්නේ? මහත්තයා අපේ තියෙන සෝටිස් වර්ග තියෙනවා. මහත්තයාට දැන් කන ඒවා ගොඩක් තියෙනවා මහත්තයා. එහෙමද? අන්න කිව්වේ බඩටද එහෙම නැත්නම් නිකන් අපි මනසට කැම දෙනවා මේක. එහෙමද? මොනවද ඒ? උට බලන්න කැවි. මොනවද තියෙන්නේ? මනසට දෙන්න පුළුවන් මහත්තයා අපිට මේවා. දැන් අපේ රටේ තියෙන බීජ වර්ග තියෙනවා. මේ මොනවද? මහත්තයා මේවා තමයි මේවා දඹල විශේෂයෙන් මේ තියෙන්නේ. මේ දඹල දැන් මේවා අපි වර බඳ වේගෙන යන ඒ කියන්නේ මේ වගේ බීජ විශේෂ තියෙන අවර දඹල ඊට පස්සේ මේ අර මිනේරි වර්ග ඊට පස්සේ දැන් මේවා මේ ඔය ගොඩක් වර්ග තියෙනවා මටත් ඇත්තට බීජ වර්ග දඹල වර්ග ඒ වගේ බීජ වර්ග තියෙනවා ඊට පස්සේ ඔය ඉස්සර අර හේන් උයිතන් කරනකොට තමයි මේවා අර මේ ආවර දඹල ඊට පස්සේ මේවට නිකන් අර කියනවා නිකන් මේ මොකද්ද මේ බලු පෙට්ටි දඹල කියලා තමයි ඉස්සර මිනිස්සු මේවට කියන්නේ. මෙන්න මේ දඹල වර්ග ඊට පස්සේ මේ වගේ වර්ග ගොඩක් තියෙනවා. ආයි මොනවද තියෙන්නේ? ආයි ඉතින් අපි කියනවා මුදල් වර්ග තියෙනවා මහත්තයා. කටේ බලන්න තමයි අපි මේක කරලා තියෙන්නේ. ඒ කියන්නේ අර තියෙන තුට්ටුවේ ඉඳලා ඒ කාලේ තිබ්බේවා. ඔව් තුට්ටුවේ ඉඳලා VOC රිදී ඒ වගේ කාසි වර්ග හැම එකම වගේ තියෙනවා. පේනවා පොඩ්ඩක් අඩු ඇති. රුපියලේ කොලේ ඉඳලා දෙකේ කොලේ ඉඳලා හැම කොලයක්ම වගේ තියෙනවා. ඊට පස්සේ පළාත් ටික ලංකාවේ තියෙන. ඒ වගේ පොඩක් කාසි වර්ග තමයි තියෙන්නේ. බණ්ඩාරේ මහත්තයා කාලේ ඒවා. මේවා කොහමද ඔය එකතු කරගත්තේ? මේවා මහත්තයා ඉතින් ඔය මේ කලෙක්ෂන් එක මම පොඩියට තමයි කරේ. ඊපස්සේ ඉතින් ඔය අපේ වැඩිහිටි පරම්පරාව ඇවිල්ලා මේවා දැකලා මේකක් දාන්න කියලා ඒ වගේ ටූරිස්ට්ලා එනවා. එයාලා රටේ සල්ලි දෙනවා. ඒ වගේ තමයි කලෙක්ෂන් එක ටිකක් ලොකුනේ එක එක්කෙනාගේ. ආයි මොනවද තියෙන්නේ? මහත්තයා මේ තියෙන්නේ අර අපිට මේ කියන්නේ ඉස්සර තිබිච්ච හේන් ලබු කියන જાතිය. මේවා ඇවිල්ලා මේ ලබු නැතුව මේ ෆයිබර් රොක් මොකද නෙමෙයි. මේවා තමයි හේන් ලබු කියන්නේ. මේ කට්ට තමයි මහත්තයා ඒ කාලේ මිනිස්සු පැණි වර්ග වතුර ඒවා අරන් යන්නේ මේකේ තමයි. ඒ කියන්නේ කොහොම ඉස්සර මම හිතන්නේ ඔය 80 ගණන් වලටත් එහා වගේ කාලේ තමයි මේ පාවිච්චි කරන්නේ. ඉතින් මේක තමයි අර වතුර වලට මී කරන්න යටි පැණි අරන් යන්නේ. ඒ වගේ මේක ගොඩාක් ගන්න සාමාන්‍ය අඟල් එකමාර විතර වගේ කට්ට ගන්න කමක්. ඔව් දැන් තියෙන මහත්තයා මේ ලබුවන්නේ. මේවට කියන්නේ දිය ලබු කියලා. මේවා ෆයිබර් නෙමෙයි. මේවා මේ වගේ ශක්තිමත් භාවය අඩුයි. අරකේ සාමාන්‍ය ඔහොම උඩින් නම් බිමට වලට කැඩෙන්නේ නැහැ. ඒ තරම් ගොඩක් ශක්තිමත්. ඊට පස්සේ ආයෙ මොනවද? මේව නම් ඉතින් මහත්තයාට මම හිතන්නේ වැදගත් වෙන්නේ නැහැ. මේවා වැදගත් වෙන්නේ නැහැ කියන්නේ මේවා නම් ඉතින් වයර් වර්ග අර හයිට් මම ඉලෙක්ට්‍රික් කෝස් එකක් කරා. ඒකේ වයර්